නමුත් වවල් ලකුරට සමාන සිංහල උච්චාරණය හම්බෙන්නේ නැහැ මේ වගේ. බලන්න පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. පළවෙනි කාරණේ හරි. දෙවෙනි කාරණේ මොකද්ද? වවල් උච්චාරණය තියෙන්න ඕන. මේ එකකවත් නැති උච්චාරණයක් මෙතන තියෙන්නේ. මේ U කියලා එකක් නැහැනේ. අකුර U උනාට උච්චාරණයේ U කියලා එකක් නැහැ. එහෙම ඒවට ඇන් දාන්න බෑ. එහෙම ඒවට දාන්න ඉස්සලා වගේම යුනිට්. යුනිට් කියන්නේ ඒකකය. යුනිට් ඒකකයක්. දෙවෙනි එක යූසර්. යූසර් කියන්නේ පාවිච්චි කරන්න, භාවිතා කරන්න. පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. පළවෙනි කාරණාව හරි. දෙවෙනි එක ඒ වවල් ලකුරට සමාන සිංහල උච්චාරණය තියෙනවද බලන්න. මෙහෙම එකක් නැහැනේ. මේ මෙතන U කියලා එකක් නැහැනේ. අකුර U උනාට සිංහල උච්චාරණය U කියලා නැහැනේ. එහෙනම් දාන්න බෑ. and දාන්න ඕන දාන්න ඕන. user මේක යුනිවර්සිටි පටන් අරන් තියෙන්නේ වවල් ලකුරකින්. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව වවල් ලකුරට සමාන සිංහල උච්චාරණයක් තියෙනවද බලන්න ඕන. මේ මෙහෙම එකක් තියෙනවද? මෙතන නැහැනේ. එහෙනම් වවල් ලකුරකින් පටන් අරගෙන සිංහල උච්චාරණය දෙන්නේ නැත්නම් ඒවට ඇන් දාන්න බෑ. ඒ වගේ නාමපද වලට දාන්න ඕන යුනිවර්සිටි. හරි. තව වීඩියෝ දෙකයි නැත්නම් කෙටි පාඩම් දෙකයි ඊට පස්සේ පටන් ගන්නවා සරල වාක්‍ය හදන්න. එකතු වෙන්න අපිත් එක්ක. එතකන් ඊන් එන්නම්. බයි බයි.